දැන් අපේ ලෞතුරා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න manuss ලෝකෙ ඉපදෙන්න කලින් දිව්‍ය ලෝකෙ ඉන්නකොට දෙවිවරු ගිහිල්ලා ආරාධනා කරනවා කාලෝ යන්තේ මහාවීර මේ මහාවීරයන් වහන්සේ මනුලොව උපදින්න පතු මේ සුදුසු කාලයයි. ඒ වෙලාවේ කාලය දීපයේ දේශයේ කුලයේ මව කියන පංච මහා විලෝකන බලපු මගේ බෝසතාණන් වහන්සේ ಭಾರತේ පහළ වෙනවා. මහා මායා දේවීන් වහන්සේට සුද්ධෝදන රජතුමාට දාව ඉපදෙනවා. ඉපදෙනකොට ආරාධනා කරපු දෙවිවරු කල්පනා කරනවා බෝසතාණන් වහන්සේ උපදිනකොට අපි බෝසතාණන් වහන්සේට මල් මාලාවක් පූජා කරමු. අර දෙවිවරු කරන්නේ මල් මාලයක් ගොතනවා බෝසතාණන් වහන්සේ උපදිනකොට පූජා කරා. හැබැයි මේ මල් මාලේ දෙවිවරුන්ට ගොතලා ඉවර කරගන්න බෑ. දෙවිවරු නැවත එකතු වෙලා සාකච්ඡා කරනවා අනේ බෝසතාණන් වහන්සේ ඉපදුනා අපේ මල් මාලේ ගොතලා ඉවර නෑනේ. ඊට පස්සේ දෙවිවරු කියනවා කමක් නෑ. අපි උන්වහන්සේ බුදු වෙන දවසට මේ මල් මාලේ ගොතලා ඉවර කරලා පූජා කරමු. දැන් මල් මාලේ අයිත් ගොතනවා. මගේ බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙන අවුරුදු 35 දී උතුම්ම බුද්ධත්වයට පත් වෙනෝ දෙවිවරු මල් මාලේ ඒත් ගොතනවා. ඒත් ගොතනවා. දෙවිවරු නැවත සාකච්ඡා කරනවා අනේ මල් මාලේ ගොතලා ඉවර කරගන්න බැරි වුණානේ බුදුහාරු බුදු වුණානේ. කමක් නෑ. අපි උන්වහන්සේ පිරිනිවන් පාන දවසට මේක පූජා කරමු. නැවත ගොතනවා. මගේ ලෞතුරා බුදුහාමුදුරු අවුරුදු 80ක් ජීවත් වෙලා මහා පරිනිර්වාණයට පත් වුණා. දෙවිවරුන්ගේ මල් මාලේ ගොතලා ඉවර නෑ. දෙවිවරු කියනවා කමක් නෑ දැන් මේ නොනිමි මල් මාලේ ගිහිල්ලා පූජා කරමු. මල් මාලේ ගොතලා ඉවර නෑ. මල් මාලේ ගෙනල්ලා පිරිනිවන් මංචකයට පූජා කළා. දෙවිවරු කියනවා සල්ප වේලාවකට කලින් ඉපදුනා. සල්ප වේලාව